හෙලෝ ප්‍රෙන්ස් අදත් සාදරෙන් පිළිගන්නවා විශ්ව පර්යේෂක YouTube චැනල් එකට. අද අපි බලන්න යන්නේ ලොව මිල අධිකම මෝටර් රථ 10ක් ගැන. හරි එහෙනම් වැඩි කතා ඕනේ අපි යන් වීඩියෝ එකට. අපේ ලිස්ට් එකේ 10 වෙනියට තියෙන්නේ ඇස්පාකෝස් කියන කායක. මේ කායක නිෂ්පාදනය කළ තියෙන ජපානයේ විසින්. මේක නිෂ්පාදිත වර්ෂය 2022 අවුරුද්ද. මේ කායකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 400යි. ඉතින් මේ කායක ඇමරිකානු ඩොලර් මිලියන 3ක් විතර වටේ. ඉතින් ලිස්ට් එකේ ඊළඟ කායක තමයි මේ කොනිසෙක් CC XR කියන කායක. මේ කායක ලෝකේ ඉතාමත් දුර්ලභ කායකක් වශයෙන් තමයි හඳුන්වන්නේ. ලෝකයට මේ වගේ කාර දෙකක් විතරයි තියෙන්නේ. මේ කායක නිෂ්පාදනය කළ තියන්නේ ස්වීඩනයේ විසින්. මේකේ නිෂ්පාදිත වර්ෂය 2009 අවුරුද්දයි. මේ කායකේ එන්ජින් හෝස් පවර් 1818ක බලයක් නිකුත් කරනවා. මේ කායකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 410යි. ඉතින් මේ කායකේ මිල ඇමරිකානු ඩොලර් මිලියන 4.5 විතර වෙනවා. අපේ ලිස්ට් එකේ 8 වෙනියට තියෙන්නේ අපිට අමතක කරන්න බැරි බුගාටි සමාගම විසින් නිෂ්පාදනය කරලා තියෙන මේ බුගාටි රිවෝ කියන කායක. මේ කායක නිෂ්පාදනය කරලා තියෙන ප්‍රංශේ. මේකේ නිෂ්පාදිත අවුරුද්ද විදියට නම් කරලා තියෙන 2019 අවුරුද්ද. ලෝකයට මේ වගේ කොපීස් 40ක් විතර නිෂ්පාදනය කරලා තියෙනවා. මේ කායකේ එන්ජින් හෝස් පවර් 1479ක බලයක් නිෂ්පාදනය කරනවා. මේ කායකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 350ක්. ඉතින් මේ කායකේ මිල ඇමරිකානු ඩොලර් මිලියන 5.7ක් වෙනවා. ඊළඟ කායක තමයි මේ බෑට් එක්ස්ප්ලෝර් කියන කායක. මේ කායක නිෂ්පාදනය කරලා තියෙන්නේ ජර්මනි. මේ වගේ කාර් ලෝකෙටම ඇති එකක් පමණයි. මේ කායක ලක්ෂරි සුපර් කායකක්. මේකේ නිෂ්පාදිත අවුරුද්ද 2004යි. හෝස් පවර් 700ක බලයක් මේකේ එන්ජින් නිපද වෙනවා. මේ සුපර් කායකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 351යි. ඉතින් මේ කායකේ මිල ඇමරිකානු ඩොලර් මිලියන 8ක් විතර වෙනවා. අපේ ලිස්ට් එකේ 6 වෙනි කායක තමයි ලැම්බෝගිනි මෝටර් සමාගම විසින් නිෂ්පාදනය කරලා තියෙන ලැම්බෝගිනි වෙනෙනෝ කියන කායක. මේක නිෂ්පාදනය කරලා තියෙන ඉතාලියේ. ඉතින් මේ කායක සුපර් හයිපර් කායකක්. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ 2013 වර්ෂයේ. මේ කායකේ කොපීස් 13ක් පමණයි දැනට නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ කායකේ එන්ජින් හෝස් පවර් 740ක බලයක් නිපද වෙනවා. මේකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 355ක්. මේ කායක ලැම්බෝගිනි සමාගමේ 50 වන සංවර්ධනය හේතු කොටගෙන නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ කායකේ උපරිම වශයෙන් ටියර් 7ක් විතර තියෙනවා. ඉතින් මේ කායකේ මිල ඇමරිකානු ඩොලර් මිලියන 8.3ක් විතර වෙනවා. ඒකේ එන්ජිමේ ධාරිතාව ලීටර් 6.5ක් පමණ වෙනවා. ලිස්ට් එකේ ඊළඟ කායක තමයි ප්‍රංශය නිෂ්පාදනය කරලා තියෙන බුගාටි කෙන්ටෝඩයිස් කියන කායක. මේ කායක නිෂ්පාදනය කරලා තියෙන්නේ 2023 වර්ෂයේ. මේ කායකේ කොපීස් මුළු ලෝකෙටම ඇත්තේ 10ක් පමණයි. මේකේ එන්ජිමේ උපරිම බලය හෝස් පවර් 1600ක් පමණ වෙනවා. මේ කායකට පැයට කිලෝමීටර් 380ක වේගයෙන් යන්න පුළුවන්. ඉතින් මේ කායකේ මිල ඇමරිකානු ඩොලර් මිලියන 9.1ක්. ඉතින් මේ කායක ලක්ෂරි සුපර් කායකක් වශයෙන් තමයි හඳුන්වන්නේ. රෝල්ස් රොයිස් වික්ටර් කියන කායක තමයි ලිස්ට් එකේ 4 වෙනියට දීලා තියෙන්නේ. මේ කායක ඇමරිකානු ඩොලර් මිලියන 13.2ක් විතර වටිනවා. මේ කායක නිෂ්පාදනය කරලා තියෙන්නේ එංගලන්තයේ විසින්. මේකේ නිෂ්පාදිත වර්ෂය 2017 වර්ෂය. මේ වගේ කාර් ලෝකෙටම එකක් පමණයි තියෙන්නේ. මේ කායක තමයි ලෝකයේ ඇති හොඳම ලක්ෂරි කායක වශයෙන් හඳුන්වා තියෙන්නේ. මේ කායකේ එන්ජින් හෝස් පවර් 453ක බලයක් උත්පාදනය වෙනවා. උපරිම වේගය පැයට කිලෝමීටර් 250ක් විතර වෙනවා. මේකේ ඩිසයින් එක යාත්‍රාවක් වගේ දිග හැඩයක් ගන්නවා. මේ කායකේ එන්ජිමේ ධාරිතාව ලීටර් 6.5ක් විතර වෙනවා. මේ කායකේ විශේෂ එක් පුද්ගලයෙක් වෙනුවෙන් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ කායක සුපරි මාස්ටර් ප්‍රයිස් කායකක්. මේ කායකේ ගමන් කිරීමට හැකියාව ඇත්තේ දෙදෙනෙකුට පමණයි. මේ කායක ක්ලාසික් ලක්ෂරී නව ආකෘතියක් විදිහට තමයි හඳුන්වන්නේ. මේ කායකට විශාල ක්ලියර් ග්ලාස් පැනල් එකක් තමයි යොදලා තියෙන්නේ. ලිස්ට් එකේ 3 වෙනි කායක තමයි පගානි සොන්ඩා XP බ්ලැක් චීටා කියන කායක. මෙවැනි කාර් ලෝකයට ඇත්තේ 3ක් පමණයි. මේ කායක නිෂ්පාදනය කරලා තියෙන්නේ ඉතාලියේ. මේකේ නිෂ්පාදිත වර්ෂය 2018. මේකෙන් හෝස් පවර් 789ක බලයක් නිපදෙනවා. උපරිම වේගය පැයට කිලෝමීටර් 355ක්.
මේ කායකයේ මිල ඇමරිකානු ඩොලර් මිලියන 17.9ක් විතර වෙනවා. මේ කායක පෞද්ගලික ඉල්ලීමක් මත නිර්මාණය වූ කායක. එන්ජිමේ ධාරිතාව ලීටර් 7.3ක් පමණ වෙනවා. මේ කායකයේ ගියර් බොක්ස් 6ක් පමණ තියෙනවා. පොඩි බෝට්ටුවක හැඩයක් මේ කායක ගන්න නිසා මේක ප්‍රැක්චීටා ලෙස හඳුන්වනවා. මේ කායක කාබන් ෆයිබර් භාවිතා කරමින් තමයි හදලා තියෙන්නේ. මේක සොන්ඩා සීරීස් එකේ අවසාන කාවර්ගය ලෙස තමයි නම් කරලා තියෙන්නේ. මේක කාබන් ෆයිබර් භාවිතා කරමින් හදලා තියෙන නිසා පොඩි ලයිට්නින් ගතියක් තියෙනවා. තප්පර 3ක කාලයක් ඇතුළත මේ කාරයකට කිලෝමීටර් 100 සීමා වුණත් පසු කරමිට හැකියාවක් තියෙනවා. ඉතින් මේ දේවල් ඔක්කොම බලනකොට මේක කාර් එක ගන්නන්න නෙමෙයි මේක නම් පට්ට කලාකෘතියක් ලෙස තමයි හඳුන්වන්න පුළුවන්. ලෝකයේ දෙවනියට මිල අධිකම කායක ලෙස හඳුන්වන්නේ බුගාටිලා වෝචුවනොයිරෝ කියන කායක. මේක නිෂ්පාදනය කරලා තියෙන ප්‍රංශය. මේක හයිපර් සුපර් කායක. මේක 2009 වර්ෂයේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ වගේ කාර් ලෝකෙටම තියෙන එකයි. මේ කාර් එක ඉතාමත් දුර්ලභ කායක වශයෙන් තමයි හඳුන්වලා තියෙන්නේ. මේ කායක හෝස් පවර් 1479ක බලයක් නිපදවෙනවා. මේකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 420. මේ කායකයේ මිල ඇමරිකානු ඩොලර් මිලියන 8.1ක් පමණ වෙනවා. එන්ජිමේ ධාරිතාව ලීටර් 8ක් පමණ වෙනවා. මේ කායකයේ උපරිම ගියර් 7ක් පමණ පවතිනවා. මේක එකට තප්පර 2.5 කාලයක් ඇතුළත කිලෝමීටර් සීමාව පසු කර යාමට හැකියාවක් තියෙනවා. මේ කායක ක්ලාසික් ලක්සරි ටයිප් එකේ කායක කාබන් ෆයිබර් භාවිතා කරමින් තමයි මේ කායක නිෂ්පාදනය කළා තියෙන්නේ. කාබන් ෆයිබර් භාවිතා කරමින් මේ කායක නිෂ්පාදනය කළ තියෙන මේක ක්ලාසික් ලුක් එකක් ගන්න. මේ කායක ඇතුළත ලක්සරි ලෙදර් සීට් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මේ කායක මුල්ලට හඳුන්වා දුන්නේ 2019 ගිනවා මෝටර් ෂෝ එකේ. මේ කායක සම්පූර්ණයෙන් නිෂ්පාදනය කරලා අවසන් කරන්න අවුරුදු 2ක කාලයක් ගත වුණා. මේ කාර්යය සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරලා අවසන් වුණේ 2021 වසරේ තමයි. දැනට ලෝකයේ ඇති මිල අධිකම කාර් එක ලෙස හඳුන්වන්නේ රෝල්ස් රොයිස් ස්පෝර්ට් කියන කායක. මේක සුපිරි ලක්සරි කායක. මේ වගේ කාර් ලෝකෙටම 3ක් පමණයි තියෙන්නේ. මේ කායක නිෂ්පාදනය කරලා තියෙන්නේ එංගලන්තයේ විසින්. මේ කායකේ නිෂ්පාදිත වර්ෂය 2021 අවුරුද්ද. මේ කායකේ එන්ජිමේ හෝස් පවර් 563ක බලයක් නිෂ්පාදනය කරලා. මේ කායකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 250ක්. මේකේ මිල ඇමරිකානු ඩොලර් මිලියන 26.2ක. මේකට බෝට්ටේල් කියන නමේදී ඇත්තේ මේ කාර් එකේ බඳ කොටස බෝට්ටුවක හැඩයක් ගන්න නිසා. මේ කායක පිටුපස කොටසේ මිනි පික්නික් බාර් ටී-සෙට් වැනි දේවල් තියන් යන්නත් පුළුවන්. ඉතින් මේ කායක තමයි දැන්ට ලෝ තියෙන මිල අධිකම කාර් එක ලෙස හඳුන්වන්නේ. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අද වීඩියෝ එකේ ආසමන කාර් එක මොකක්ද කියලා කමෙන්ට් කරලා යන්නත් අමතක කරන්න එපා. මේ විශ්ව පරිශක channel එකේ පළවෙනි වීඩියෝ එකේ ඉඳලා පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවත් කමෙන්ට් කරලා යන්න. එහෙනම් අදට ගිහින් එන්නම් සුබ දවසක්.